සත්පුරුෂ සංසේවෝ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. සත්පුරුෂ කියන මේ වචනය කල්යාණ මිත්‍ර කියන වචනයෙන් හඳුන්වනවා. සන්තෝ පුරුෂෝ සත්පුරුෂෝ. ශාන්ත පුරුෂයා කෙලෙසුන් නිවාගත් උතුමා සත්පුරුෂ නමින් හැඳින්වෙනවා. ඒ සත්පුරුෂ කියන මේ වචනේද සූත්‍ර දේශනාවල විවිධාකාරයෙන් තෝරලා තියෙනවා. යම් කෙනෙක් ඊතා පිරිසිදු පංචශීලය රකින්නවා නම් ඒ සත්පුරුෂයෙක්. අනුන්වත් පංචශීලයේ පිළිපෙවලා අනුනොත් පංචශීලයේ අනුගමනය කරවන්න සලස්වනවා නම් සත්පුරුෂේන සත්පුරුෂතරෝ කියනවා. ඒ කියන්නේ සත්පුරුෂයන්ගෙන උසස් පුජ්‍යලයක් වෙනවා. නමුත් මෙතෙන්දී මේ සන්තෝ පුරිසෝ සත්පුරුෂෝ කියේම නෙමෙයි. ඊට වඩා උසස් අර්ථයක්. පළමුවෙන්ම අර්ථ කතාවල හඳුන්වනවා මාර්ගඵල නිර්වාණය ආબોධය සඳහා උපකාර වන කල්යාණ මිත්‍රයන් අතුරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මග්‍රයි. බුදුරජාණන් වහන්සේ තරම් සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍ර උතුමෙක් වෙන ඇත්තේ නැහැ. දිනක් අනද මාහිමියන් වහන්සේ විවේකීව ධර්මයේ සම්වර්ධනය කරද්දී හිතට පහළ වුණ සංකල්පනාවක්. මේ බුද්ධ ශාසනය පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය කැණී පවත්නේ භාගයක්ම කල්යාණ මිත්‍ර ඇසුර නිසයි කියලා හිතක් පහළ වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වැඳලා කියා හිටියා ස්වාමීනි මම මේ විවේකීව ධර්මයේ සම්වර්ධනය කරද්දී මේ හිතක් ආවා ඒක හරිද ස්වාමීනි මොනවද ආනන්ද ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ භාගයක් ඇඳී තියෙන්නේ කල්යාණ මිත්‍රයවද කියලා මට හිතුණා. ආනන්දේ එසේ නොකියව ආනන්දයේ මේ සීලම බුද්ධ ශාසනයේ පවත්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩයි කියලා. ආනන්දයේ තථාගතයන් වහන්සේ වෙත ඉපදීම ස්වභාව කොට ඇති සත්‍යය ඇවිල්ලා ඉපදීමක් නැති අමා මහ නිවන සාක්ෂාත් කරනවා. ජරාව ස්වභාව කොට ඇති සත්‍යය තථාගතයන් වහන්සේ වෙත පැමිණ අජරාමර නිවනටපත් වෙනවා. ඔය වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදී සියලු දුක්ඛයන්ගෙන් පෙළෙන සත්‍යය අනාදිමත් සසර පටන්ගෙන මේ දුක්ඛිත සත්‍යය තථාගතයන් වහන්සේ වෙත කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයට පැමිණලා ඒ සියලු දුකින් අත මිදී ශාන්ත නිවන් සුව සාක්ෂාත් කරනවා. එනිසා මේ බුද්ධ ශාසනයේ භාගයක් නෙමෙයි සත්පුරුෂ මේ සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයේ පවත්නේ සත්පුරුෂයාවද කල්යාණ මිත්‍රයවද කියලා පළමුවෙන් අනදමා හිමියන් වහන්සේට වදාළා. එනිසා ලෝකයේ තියෙන ඉන්න සියලුම සත්පුරුෂයන් අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. යම් කිසි විදිහකින් බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න නොලැබුණා නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඊළඟට අසුරු කළ යුතු සත්පුරුෂ ආශ්‍රයයි. එසේ නැතිනම් මහා ශ්‍රාවක 89ක් සිටියයි මහා ශ්‍රාවකයන් වහන්සේ ඊළඟට ඇති සත්පුරුෂ සම්පත්තියයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයි. මහා ශ්‍රාවකයන් වහන්සේලා නැති අවස්ථාවක පටිසම්භිදාලාභී රහතන් වහන්සේ ලැබෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය හැටියට මුල් තැනට. පරිසම්මිදාලාභී රහතන් වහන්සේ නැත්නම් අභිඥාලාභී රහතන් වහන්සේ ඊළඟට ඉන්නවා. ඒත් නැතිනම් රහතන් වහන්සේ ප්‍රකෘති රහතන් වහන්සේ ගණනවා. රහතන් වහන්සේ නමකුත් නැතිනම් අනාගාමීන් වහන්සේ. ඒත් නැතිනම් සකදාගාමීන් වහන්සේ. ඒත් නැතිනම් සෝවාන් ආර්යයන් වහන්සේ. ඒත් නැතිනම් සුපේසල ශික්ෂාකාමී ත්‍රිපිටකධාරී උත්තමයන් වහන්සේ නම. එසේත් නැතිනම් පිටක දෙකක් දරා ඉන්නේ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නම. ඒත් නැතිනම් එක පිටකයක් දරාගෙන ඉන්නේ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නම. එසේත් නැතිනම් ඒ ත්‍රිපිටක ධර්මයේ දරාගෙන නැතත් යම් කෙනෙක් සුපේසල ශික්ෂාකාමීව සමතේපස්සනා භාවනාන යෝගීව ආත්මය දමනය කරගෙන ඉන්න කල්යාණ මිත්‍රෙක්. මෙන්න මේ විදිහට කල්යාණ මිත්‍ර ආශ්‍රය අනුපිළිවෙලින් අන්තිම කෙලවර දක්වාම හඳුන්වලා තියෙනවා. ඒ අනුව සලකා බැලීමේදී කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතිව කවදාකවත් සෝවාන් වීමට නොහැකි බව දේශනාවේ සඳහන් වෙනවා. තවත් දුරට කල්යාණ මිත්‍ර සම්පත්තිය හඳුන්වන අභිධර්ම පිටකයේ ධම්මසංගණී නිකේප කාණ්ඩෙ මෙහිම තත්ත කතමා කල්යාණ මිත්‍රතා
යේතේ පුද්ගලා ශ්‍රද්ධා සම්පන්න, සීල සම්පන්න, සුත සම්පන්න, ඡාග සම්පන්න, පඤ්ඤා සම්පන්න. යා තේසං පුද්ගලානං ආසේවන, නිසේවන, සංසේවන, භජන, සම්භජන, භක්ති සම්භත්තේ තං සම්පවංකතා. අයං උච්චති කල්යාණ මිත්‍රතා. මේ කල්යාණ මිත්‍රත්වය හඳුන්වන සූත්‍ර පාඨයක් අභිධර්මයේ තියෙනවා. මේ සඳහන් වෙනවා කල්යාණ මිත්‍රයා නම් කවුද? යම් කෙනෙක් පිහිටි ශ්‍රද්ධාව තියෙනවා. රත්නත්‍රයේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව ගැඹුරට පිහිටි නොසැලෙන ශ්‍රද්ධාවක් යම් කෙනෙකුට නම් ඒ ශ්‍රද්ධාවන්තයා කල්යාණ මිත්‍රයෙක්. ප්‍රඥා සීලය අෂ්ටාංග සමන්වාගතව කරුණු 8කින්ම මනවින් පංචශීල ආදී වස්තමක සීල, ඝාත දස සීල, උපෝසත් අෂ්ටාංග සීල ආදී සීල ධර්මයන් එකක් ගානේ අංග 8කින් රකින්න තියෙනවා. ඒ විදිහේ අටාකාරයකින් නොමිද දක්නා වූ සීලවන්ත කෙනෙක් නැත්නම් ඒ කල්යාණ මිත්‍රයෙක්. එවැගේම ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව මුල් පීවරේ සිට අරහත්ත්වයට දක්වා යාතු ගමන් මඟ දන්නේ, ධර්මයේ පිළිබඳව නිවන දක්වා ගමන් මඟ දන්නේ ශ්‍රත සම්පන්න කල්යාණ මිත්‍රයෙක්. එවැගේම තමාගේ අනුභව කරන්තිකාරී දන් දෙන්න තරමට සමර්ථ වන නිර්ලෝභී වූ ත්‍යාගවන්ත කල්යාණ මිත්‍රයෙක්. එවැගේම සමත භාවනා, විපස්සනා භාවනා, එවැගේම කර්මඵල විපාක, හේතුඵල ධර්ම, නාම රූප, ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාද, ප ဋ ාණ ප්‍රත්‍ය මේවා ගැන මනවින් දන්න, විපස්සනා මාර්ගයේ මනවින් දන්න, මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමේ පිළිවෙත දන්න ඥානවන්ත යුක්තෙමි. මෙන්න මේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග ඥාන ඇති උතුමන් අසුරු කරන් ලැබෙනවා නම් යා තේසං ආසේවන, බොහොම ආදරෙන් ආශ්‍රය කරනවා නම්, නිසේවන, නිතර ආශ්‍රය කරනවා නම්, සංසේවන, ගෞරවයෙන් සේවනය කරනවා නම්, භජනය කරනවා නම්, සම්භජන, ගෞරවයෙන් භජනය කරනවා නම්, භක්ති, ඒ කල්යාණ මිත්‍රයන්ට භක්තිමත් වාසය කරනවා නම්, සම්භක්ති, ගෞරව සංප්‍රයුක්තව භක්තිමත් වාසය කරනවා නම්, තං සම්පවංකතා, ඒ කල්යාණ මිත්‍රයන්ටම නැඹුරුව තමන්ගේ පිළිවෙත් පුරනවා නම්, අයං උච්චති කල්යාණ මිත්‍රතා. මෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අත්‍යවශ්‍ය වෙනවා සීලය රකින්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සමත භාවනාවෙන් උපචාර සමාධි, අර්පණා සමාධි වඩන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා අභිඥා බල ලබන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා විදර්ශනා වීතියට බැසගන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සත්‍ය විසුද්ධිය අනුගමනය කරන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සංඛාරුපේක්ඛා ඥානී සිට ඉහළට මාර්ගඵල ප්‍රතිලාභයේ පිණිස. මේ විදිහට කල්යාණ මිත්‍ර සම්ප්‍රත්තිය තිසරණේ සිට සීලාදි ගුණ පූර්ණයේ පටන් අරිහත්ත්වයට දක්වාම අත්‍යවශ්‍ය වෙන බව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා.